අයිබෝවන් අපි බලමු කෙනෙක්ට තමන්ගේ ගිණුමේ සකසාගත්ත ගිණුමක පාස්වර්ඩ් එක අමතක වුණොත්. එයා කොහොමද පාස්වර්ඩ් එක රීසෙට් කරගන්නේ කියන එක. ඒතර මේක ඉතාම වැදගත්. ඔයාලා පේනවා මේ IWMS වෙබ්සයිට් එකට ගියාම ඒකේ තියෙනවා forgot password කියලා ඔප්ෂන් එක. ඒතර forgot password කියන ඔප්ෂන් එකේ මෙතන ක්ලික් කරපුවාම ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ID card number එක ලබා දීලා පාස්වර්ඩ් එක රීසෙට් කර ගැනීමක් කරන්න. ඒතර මම දැන් මේ ගිණුමේ පාස්වර්ඩ් එක වෙනස් කරන්නයි යන්නේ. මම මෙතනින් කන්ටිනියු කියන එකට යනවා. ගියාම මට OTP එකක් ලැබෙනවා. ඒතර මේ OTP එකට තත්පර 120ක් තමයි ලබා දෙන්නේ. ඒ OTP එක ඔයා මෙතනට ඇතුළත් කිරීමක් කරන්න ඕන. ඒතර අපිට මේ විදිහට OTP එක ලැබෙනවා අපේ ෆෝන් එකට. ඊට පස්සේ මට පුළුවන් ඒ OTP එක මෙතනට ඇතුළත් කරලා මෙතනින් verify OT කියන එක ප්‍රෙස් කරන්න පුළුවන්. එතකොට මට පුළුවන් මගේ account එකට අලුතෙන් password එකක් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒතර මේ විදිහට අපි නැවත අලුතෙන් password එකක් ලබා දෙමු. ඒතර මේ password එකම නැවත ලබා දීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ පුළුවන් ඔයාලට මෙතනින් reset password කියන option එක ලබා දෙන්න. ඒත් එක්කම තමයි මෙතන ඔයාලට ඊට පස්සේ එනවා password has been successfully reset. You can log in with your new password කියලා. ඒතර පුළුවන් අපිට මෙතන back to login කියන එකෙන් ආපහු login screen එකට යන්න හැකියාව තියෙනවා. අපි දැන් password එක reset කරායින් පස්සේ අපිට password එක ලැබෙනවා අලුත් password එක. අපි බලමු මේ password එක ගහලා log වෙලා අපිට login වෙන්න හැකියාව තියෙනවද කියලා. ඒතර ওই විදිහට මෙතන I am not Robert කියන එක තෝරලා ඔයා login වුණාම ඔයාට පද්ධතිය ලෙස ඉවිසීමේ හැකියාව තියෙනවා. දෙවියන්ම ස්තුතියි.